ෆැක්ටරි ලයින් සුපර්වයිසර් නම් මාරෙක්. හෙට ටාගට් එක වැඩි කරලා. මගේ කකුල් දෙකත් රිදෙනවා හිටගෙනම ඉඳලා. කොහොමත් පණිපංගලම යන කෙල්ල බය කරනවද සෝන් අයියේ? ඒ අතින් ඔයා නම් හරිම නරකයි. කටවහනු නර පරක්තිති. දන්නවද මම කවද කියලා? මම මහා සොහොන් දේවතාවා. ඔව් මම දන්නවා. හැබැයි ෆොටෝ වල දැකලා තියෙනවට වඩා ඔයා හින කඩවසම්නේ අයියේ. ඔය කතාවලින් මට වැඩක් නැහැ. මම ආවේ ඔහෙගේ පපුව පලා ලේබොන්. අයියෝ ඔයත් ඉතින් අපේ ෆැක්ටරි ලයින් මැනේජර් වගේ. ඒකත් හැමදාම අපේ ලේබොනවා. ඒක නෙවෙයි. ඔයාගේ ඇස් දෙක නම් මරු. ඔයා මේ පාළු පාරේ තනියම යන්න බය නැද්ද? ඇරත් මම මහා සොහොනා. මාව දැකලවත් බය වුණේ නැද්ද? අනේ මම බය අපේ සුපර්වයිසර්ට විතරයි. ඔයාට බය වෙන්න දෙයක් නැහනේ. ඔයා හරි ස්විට් වගේ. මොන ස්විට්ද නරකෙල්ලේ. මම හෙන තරුණු පොරක්. මෝහිනීගෙන් ඇහුවත් කියයි මම ගැන. ඒක නෙවෙයි සොහොන් අයියේ. ඔයාගේ ෆෝන් නම්බරය දෙනවද? මගේ ෆෝන් නම්බරේ. ඒක මොකටද? අපේ ෆැක්ටරියේ නයිට් ෂිෆ්ට් එකට සිකියුරිටි කෙනෙක් හොයනවා. ඔයා කොහොමත් වැඩ කරන්නේ රැට අනේ. ඒ නිසා ඔයාට ඒ ජොබ් එක හරියනවා. ඉතින් නංගි මම සිකියුරිටි ආවොත් ඔයා මාත් එක්ක යාළු වෙනවද? යාළු වෙන්න පිස්සුද? බලන්නකෝ ඔයාගේ hinaව දෙක. ඇයි මොකද? අනේ ඔයා hina වෙනකොට ඔයාගේ යටතොල අර ඔඩ දත් දෙකේ හිර වෙනවා. හරියට ඕවර්ලොක් මැෂින් එකට රෙදි කෑල්ලක් අහු වුණා වගේ. හරි. හෙට උදේ 8ට ෆැක්ටරිය ගාවට එන්න මම ඇප්ලිකේෂන් එක අරන් දෙන්න. යකෙක්ට ජොබ් එකක් දීලා පිනක්වත් කරගන්න බැරිය. ඒක හැබැයි ඔහොම නෙවෙයි වෙස්මාරු කරගෙන එන්න වෙයි. මට පොඩ්ඩක් ලස්සන කෙනෙක් වෙලා පෙන්වන්නකෝ. අම්මෝ මෙයාගේ ලස්සන හරිම කඩවසම්. එහෙනම් හෙට මාත් එක්කම ජොබ් එකට යන්න පුළුවන් නේ. දැන් යමු අපේ ගෙදර.